ඔයා අහලා තියෙනවද ඉතිහාසයේ පියා ගැන? ඉතිහාසයේ පියා ගැන නම් අහලා තියෙනවා. හැබැයි ඊට කලින් අපේ පුංචි යාළුවන්ට අපි දෙන්න කවුද කියලා හඳුන්වලා දීලා ඉමු. මට අමතක වුණානේ. මගේ නම අදීෂා උමාලි. මම තිලුනි තිලංසා. දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවානේ. ඒ ප්‍රශ්නේම මම ඔයාගෙන් අහනවා. දැන් කියන්නකෝ බලන්න ඉතිහාසයේ පියා විදියට හඳුන්වන්නේ කවුද කියලා? ඉතිහාසයේ පියා විදියට හැඳින්වුනේ හෙරෝඩෝටස්ව. එතකොට ඇයි ආව ඉතිහාසයේ පියා විදිහට හැඳින්වුවේ? ඉතිහාසයේ පියා විදියට හැඳින්වුනේ ග්‍රීක ඓතිහාසික සිදුවීම් ක්‍රමානුකූලව විමර්ශනය කළ පළමු ලේඛකයා වුණ නිසා. ඇත්තද? මම මේක දැනගෙන හිටියේ නැහැනේ. ඔයාට ගොඩක් ස්තුතියි. මම දැනගෙන හිටපු නැති දෙයක් නේ ඔයා මට කියලා දුන්නේ. එහෙනම් අපි දැන් ලස්සන නර්තනයක් රස විඳලෙමු. ඔව්, අපි ලස්සන නර්තනයක් රස විඳලා ඉතිහාසයේ පියා ගැන ඉතුරු තොරතුරු ටිකක් කතා කරමු. එහෙනම් අපි අද ගිහිල්ලා බලලා එමු හපනුන්ගේ වේදිකාව හැඩ කරන්නේ කවුද කියලා. එහෙනම් මේ තමයි හපනුන්ගේ හපංකම්. na
හෙරෝඩෝටස් නැත්තම් ඉතිහාසයේ පියා භූගෝල විද්‍යාඥයෙක් විදිහට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. එතුමා ග්‍රීසිය විතරක් නෙවෙයි ආසියාවේ සහ ඊජිප්තුවේ යන බොහෝ ප්‍රදේශවල ඓතිහාසික තොරතුරු ඔහුගේ ගවේෂණයට ලක් වුණා. ඒ විතරක් නෙමෙයි එතුමා විශිෂ්ට කෘතියක් එළි දැක්වුවා. ඒ මොකක්ද? එතකොට එතුමා පොතකුත් එළි දැක්වුවද? ඔව් ආදේශා. එතුමා ක්‍රිස්තු පූර්ව 425 දී එතුමාගේ ඒ විශිෂ්ට වූ කෘතිය ප්‍රකාශයට පත් කරා. ඔයාගෙන් තව තොරතුරු ටිකක් දැනගන්නත් ඕන. අපි ඊට කලින් අපේ පුංචි විද්‍යාඥයින්ට වෙනුන විශේෂාංගය බලමු නේද? ඔව් අපේ විද්‍යාව ටීචර්ස් මග බලාගෙන ඉන්නේ අපේ පුංචි යාළුවන්ට ලස්සන විද්‍යාව පාඩමක් කියලා දෙන්න. ඔව් මොකද පරිසරය සහ අපේ පැවැත්ම සිදු වෙන්නේ විද්‍යාව මුල් කරගෙනනේ. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලලා එමු පරිසරයේ විද්‍යාත්මකව එහෙම වෙන්නේ ඇයි කියලා. එහෙනම් මේ තමයි එහෙම පුතේ ඔගොල්ලෝ දැක්කද වීඩියෝ එක? මොකද උනේ? චූටි බබෙක් නිදාගෙන ඉන්නකොට මදුරුවෙක් ඇවිල්ලා සද්ද කරනවා නේද? අපි නම් හිතන්නේ කොහොමද? කටින් සද්ද කරනවා ඇති කියලා නේද? අපිත් එහෙමනේ. අපිත් කටින් සද්ද කරන්නේ. හැබැයි පුතේ මේ මදුරුවෝ කොහොමද සද්ද කරන්නේ? කටින් කියලා නේද ඔයගොල්ලෝ හිතන් හිටියේ? අද මම ඔයාලට ඒක වෙන්නේ කොහොමද කියලා හරිම සිද්ධිය කියලා දෙන්න. පුතේ මදුරුවන්ගේ උරසේ තියෙනවා පියාපත් යුගලවල් දෙකක්. විශාල පියාපත් යුගලයක් තියෙනවා, කුඩා පියාපත් යුගලයක් තියෙනවා. මේ කුඩා පියාපත් යුගලය පුතේ චලනය වෙනකොට ඒ කුඩා පියාපත් යුගලය ආශ්‍රිත වාතය, ඒ ආසන්නයේ තියෙන වාත ස්තරය කම්පණය වෙනවා. මේ කම්පණය වෙන ශබ්දය තමයි පුතේ අපිට මදුරුවෙක් යනකොට අර ඇහෙන ශබ්දය. ඒ ශබ්දය ඇහෙන්නේ අර වාත ස්තරය කම්පණය වීමෙන් ඇහෙන ශබ්දය. තේරුණා නේද? එහෙම නැතුව කටින් නිකුත් කරන ශබ්දයක් නෙවෙයි. දැන් අද ඉඳන් ඔයගොල්ලෝ දන්නවා මදුරුවන්ගේ ශබ්දය එන්නේ කටින් නෙවෙයි. එහෙම නේද? තේරුණා නේද ඔයගොල්ලන්ට? දැන් ඔයාට මොනවාද හෙරඩෝටස් ගැන දැනගන්න ඕනි? මෙයා බලන්නකෝ. ඉතිහාසයේ පියා කෘතියක් එළි දැක්වුවා නේද? ඒ කෘතිය මොනවාද ඇතුළත් වෙලා තිබ්බේ? ග්‍රීක සහ පර්සියානු යුද්ධය පිළිබඳ ලියන ලද දිගු වාර්තාවක් තමයි එතුමා එම කෘතියේ ඉදිරිපත් කළේ. එතකොට එතුමා කෘතිය නම් කරේ මොකක් කියලාද? මම අහන්නේ පොතේ නම. එතුමා එම කෘතිය හිස්ටොරිස් කියලා තමයි නම් කරේ. හෙරෝඩෝටස්ගේ කුඩා කාලය ගැන කතා කළේ නෑනේ. අපි ඒ ගැනත් කතා කරමු නේද? හරි ඒ ගැන කතා කරමු. හැබැයි ඊට කලින් අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න. හරි මට මතක් වුණා. එහෙනම් මතක් වුණා නම් කියමුකෝ බලන්න. ඇයියනේ අපේ කතන්දර මාමා ඇවිත් ඉන්නවනේ අපිට ලස්සන කතාවක් කියලා දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා බලලෙමු කතන්දර මාමා අපිට අද මොන වගේ කතන්දරයක්ද කියලා දෙන්න කියලා. එහෙනම් මේ තමයි පුංචි අපිට කතාවක්. මගේ පුංචි දුවල පුතාලා ගෙදර ඉඳන් උනත් මම කතාවක් කියලා දෙනකම් බලාගෙන ඉන්නවා කියලා මන් දන්නවනේ. අන්නේ නිසා මම ලස්සන කතන්දරයක් අරගෙන අදත් ඔයාලව බලන්න ආවා. හරි. එහෙනම් මන් දැන් කතන්දරේ කියලා දෙන්න. මගේ පුංචි දුවල පුතාලා සියලුම දෙනාට ආයිබෝවන්. හරි. ඔන්න පුංචි දුවේ පුතේ එකමත් එක කාලෙක එකමත් එක රටක තරුණ ගමරාල කෙනෙක් හිටියා. මෙයා ටිකක් පෝසත්. ඒ කියන්නේ හරකබාන ඉඩකඩම් මේ වගේ ගොඩාක් දේවල් මෙයාට තිබුණා. අපි දැන් හෙමින් ගමරාලගේ ගෙවල් පැත්තට ගිහිල්ලා බලමු
ගමරාල ගෙදර ඉන්නවද කියලා. එතකොට මගේ පුංචි දුවල පුතාලට ගමරාලව බලා ගන්න පුළුවන්නේ. හොඳ වෙලාවට අපි යනකොට ගමරාල ගෙදර හිටියා. ගමරාලගේ කල්පනාව අස්සනු නෙලා ගන්න. අස්සනු නෙලාගෙන හොඳ ආදායමක් උපය ගන්න. හැබැයි ඉතින් ගමරාලගේ හිතට වැඩිපුරම ගියේ මුරුංග ගහ. මුරුංග ගෝනි බර ගානක් කඩා ගන්න පුළුවන් කියලා හිතුවා. හැබැයි දැන් කාලේ මුරුංගත් හරි ගණන්. ඔන්න මුරුංග ගහ දිහා බලාගෙන ගමරාල පුටුවකට වෙලා කල්පනා කරන්න ගත්තා. අපි ගිහින් බලමු මොනවද කල්පනා කරන්න කියලා. මං හිතුවටත් වැඩිය යස අපූර්වට මුරුංග ගහ වැඩිලනව. උංග මේ දවස්වල හරි මිලයි. මට හොඳ කාසි කන්දරාවක් හොයාගන්න පුළුවන් වෙයි. සතුටේ බෑ. ඒ කාසි වලින් ගන්ටෝ නැ හොඳ එළ දෙන්නු 4-5. එතකොට ඉතින් තවත් කාසිනව එළ දෙන්නුන්ගේ කිරි පැටව් එතකොට ඉතින් මං යස අපූරු පෝසතෙක්. සතුටේ බෑ. ඔන්න පුංචි දුවේ පුතේ මේ තරුණ ගමරාලගේ කල්පනාව මුරුංග ටික විකුණලා එළ දෙන්නු 4-5 දෙනෙක් ගන්න. ඒ එළ දෙන්නු අරගෙන එයාලගෙනුත් ආදායමක් උපය ගන්න පුළුවන්නේ. කොහොමද ගමරාලගේ කල්පනාව? හැබැයි ගමරාල මෙතනින් නැවතුනේ නෑ. මෙයා තවත් ආදායම් උපය ගන්න විදි ගැන කල්පනා කරන්න පටන් ගත්තා. අපි හිමියන් සැරේ සද්ද නැතුව ගිහිල්ලා බලමු මොනවද කල්පනා කරන්න කියලා. දැන් මං හොඳ පෝසතෙක් නව. එළ දෙන්නුන්ගෙන් ලැබෙන ආදායමෙන් ගන්ටෝන කඩමණ්ඩිය හොඳ කඩයක්. එතකොට ඉතින් මට කවුරුවත් ගමරාල කියන එකක් නෑ. මුදලාලි කියයි. මුදලාලි. එතකොට ඉතින් සුළු පටු කාසි කන්දරාවක් යහමින් කාසි තියන එකේ මං පෙළවහක්කම කරගත්තොත් කොහොම. ගමේ මුලාදෑනියගේ දෝනියන්දා හොඳ රූප සුන්දරි. මගේ රූපෙට කපාපු පළුව. මොකද ඉතින් මටත් කාසි වලින් අඩුපාඩුවක් ඉඳ ඉතින් මුලාදෑනිත් උඩින්ම කැමති වෙයි. සතුටේ බෑ. එතකොට ඉතින් දෑවැද්දත් හම්බ වෙයිනව. ගොඩින්ද මඩින්ද සුළු පටු කාසි කන්දරාවක්ද. ගමරාල මුදලාලි. මුලාදෑනි මාමණ්ඩිට ඉතින් ආයෙ වෙන දරුවෝ ඉන්න එකක්. ඔය පස්සෙන් පහු සමහර විට ගමේ මුලාදෑනිකවම් මටම හම්බෙන්න බැරි නෑ. සතුටේ බෑ. මනමාලිව කැන්දන්ගෙන්ට
ගන්ටෝනේ රේරුප්පෙන් එන හොඳ රෝද 4 වාහන. කොහොමද? අනමාලි කැන්දාන රෝද 4 වාහනයකින් එනකොට මිදුලේ නොසෑහෙන්න පිරිසක් රැඳිලා ඉතියි. සතුටුයි බෑ. සතුටුයි බෑ. අනමාලි කැන්දාන වාහනෙන් මං මිදුලට ඔන්න දැන් තමයි වැඩි. ගමරාල විවාහ වෙලා මංගල රථය ගෙදරට ගන්න විදියක් නැහැ. මොකද මුරුංග ගහ තියෙනවනේ. දැන් ගමරාල මොකක් කරයිද? මුරුංග ගහ නිසා වාහනේ මිදුලට ගන්න බැරි වෙනවනේ. අර ගොඩාක් සෙනඟ බලාගෙනත් ඉන්නවා. දැන් ඉතින් කොහොමින් හරි අර වාහනේ මිදුලට ගන්න එපා. දැන් ගමරාල මොකක් කරයිද? අපි ගිහින් බලමු. මොන කරදරයක්ද මේක? මේ මුරුංග ගහක් ඉඳලා මගුල් පෙරහැරක් ඇඳි දෙන්න මිදුලට. හිටුකෝ හොඳ වැඩක් කරන්න. අනේ ගමරාල මුරුංග ගහ කපනවා. හොඳ අපූර්වට පැහිලා තිබිච්ච මුරුංග කරල් ටික. මුරුංග කරල් ටික විකුණලා එළදෙන්නු 4-5 දෙනෙක් ගන්න හිතුවා. ඒ එළදෙන්නුන්ගෙන් ලැබෙන ආදායමෙන් කඩමණ්ඩියලු කඩයක් දාගන්න හිතුවා. ඊට පස්සේ මුදලාලි කෙනෙක්. ඊට පස්සේ ඉතින් මුලා දෑනිගේ දෝනියෙන්ද විවාහ කරගෙන වාහනයෙන් ගෙදරට එන අතරතුරේ වාහනේ ගෙදරට ගන්න බැරුව තමයි මුරුංග ගහ කැපුවේ. අයියෝ. අන්න ඒ පාර ගමරාල අඬනවා. ඒ මොකද ඒ? අනේ මං වගේ අනුවර මිනිස්සේ. ඕනිවට වඩා හිනම් මවලා කාර්ය පේ ගන්න දෙච්ච මුරුංග ගහ කපලා දැම්මා. දැන් කොහොමද මගේ හීනෙට කරගන්නේ? මගේ මුරුංග ගහ. මගේ මුරුංග ගහ. පස්සේ තමයි ගමරාලට තේරුණේ යා කරපු මෝඩකම. කාසි ගොඩාක් හොයාගන්න තිබුණු මුරුංග ගහ කපලා දැම්මා. ඕනෙවට වඩා හිතන්න ගිහිල්ලා තමයි මේක කරගත්තේ මෙයා. ඕකට තමයි පුංචි දුවේ පුතේ කියන්නේ අහසේ මාලිගා තනනෝ වගේ කියලා. කෙනෙක් ඕනෙවට වඩා හීන දකින්නවනම් කරගන්න බැරි දේවල් ගැන හීන දැකලා පුරුතාරම් දොඩවනවනම් අදත් මිනිස්සු කියන්න පුරුදු වෙලා තියෙනවා අහසේ මාලිගා තනන්න නැතුව ඉන්නනේ කියන. ඉතින් අපි ඔය ඉගෙන ගත්ත කතාව පදනම් කරගෙන තමයි අපේ ප්‍රස්තාව පිරුළු ගොන්නට අහසේ මාලිගා තනනවා වගේ කියන ප්‍රස්තාව පිරුළ එකතු වුණේ. මගේ පුංචි දුවල පුතාලට ඒ කතන්දරෙන් ගන්න තියෙන උපදේශය මොකක්ද? අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල්. ඒවා තේරුම් අරගෙන අපි කියන්නේ අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා ලුව නරක කරගන්නවා කියලා. අන්නේ මෙන්න හොඳ නෑ. එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද බැරි මොකද්ද කියලා හොඳට තේරුම් අරගෙන ඒ විදිහට ජීවත් වුණා නම් හරි. දැක්කා නේද? ඒ කතන්දර තුලින් අපි පුංචි ඔයාලට වැදගත් දේවල් තමයි කියලා දෙන්නේ. හරි, අපි දැන් කතා කරමු හෙරෝඩෝටස් නොහොත් ඉතිහාසයේ පියාගේ කුඩා කාලය ගැන. හෙරඩෝටස් ක්‍රිස්තුපූර්ව 485 ඇනටෝලියාවේ හැඩිකාර්නාස් කියන ප්‍රදේශයේ තමයි උපත ලැබුවේ.
එහෙනම් ක්‍රිස්තු පූර්ව 485 තමයි හෙරෝඩෝටස් උපත ලැබුවේ. අපි ඒකත් මතක තියාගෙන අපේ පුංචි යාළුවෝ කැමතිද චිත්‍ර නිර්මාණ බලන්න? ඔන්න චිත්‍ර නිර්මාණ කරන්න කැමති යාළුවන්ට පුළුවන් ඔයාලා ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න. අපි ඒවා මුළු ලංකාවටම පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔව් ඔන්න එහෙනම් අපි දැන් ඒ වගේ එවපු ලස්සන චිත්‍ර නිර්මාණ ටිකක් බලමු නේද දැන්? ඉතින් ඒ චිත්‍ර නිර්මාණ ටික බලලා ඇවිල්ලා අපේ පුංචි යාළුවන්ට චිත්‍ර නිර්මාණ එවන්න ඕනි විදිහ ගැන අපි මතක් කරන්නම්. එහෙනම් අපි බලමු පූච්චි අපේ නිර්මාණ පිටුව. දොඩම් පහළ මහා විදුහලේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදීශ දෙනුවන් කියන යාළුවා තමයි අපිට මේ චිත්‍රය එවලා තියෙන්නේ. මුහුදු වෙරළක අසිරිය කියලා නම් කරලා තියෙන මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ සෙනොකි නෙහන්සා කියන යාළුවා. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිලස් හේලක කියන යාළුවා තමයි අපිට මේ චිත්‍රය එවලා තියෙන්නේ. මේ චිත්‍රය නම් කරලා තියෙන්නේ අපේ ගමේ අසිරිය කියලා. අපිට මේ චිත්‍රය එවලා තියෙන්නේ සදසි ආරාධ්‍යා කියන යාළුවා. මේ යාළුවා ඉගෙනුම ලබන්නේ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 4D ශ්‍රේණියේ. මගේ ගෙවත්ත කියලා නම් කරලා තියෙන මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ අභිත් මෙතුජ කියන යාළුවා. අපිට මේ චිත්‍රය එවලා තියෙන්නේ පුස්සැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මොකිත සෙනුල කියන යාළුවා. අසරණ අයට පිහිටවීම කියලා නම් කරලා තියෙන මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ සිද්මි කවිෂා කියන යාළුවා. දැක්ක නේද? අන්න එහෙම වෙන චිත්‍ර නිර්මාණ පුංචි අපේ නිර්මාණ පිටුවෙන් අපි පෙන්වන්න ලෑස්ති. එහෙනම් ඔයාලා චිත්‍ර නිර්මාණය වන්න ඕන ලිපිනේ තමයි නිෂ්පාදක පුංචි අපේ ශ්‍රද්ධා ළමා වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනිය අංක 369 හේවාගම කඩුවෙල කියලා කියන්නේ. අපේ වැඩසටහනත් අවසන් වෙගෙන යන නිසාම අපි අද දවසේ පැනේ පිළිබඳව අහමු නේද? ඔව් අද දවසේ පැනේ විදියට අහන්නේ ඉතිහාසයේ පියාගේ තොරතුරු මූලික කරගෙනයි. එහෙනම් අපි කියන්නම් අද දවසේ පැනේ මොකක්ද කියලා. අද දවසේ පැනේ විදියට අහන්නේ හෙරෝඩෝටස් නැතහොත් ඉතිහාසයේ පියා උපත ලැබූ වර්ෂය කවදද? ඉතින් අපේ පුංචි යාළුවෝ ඒකට නිවැරදි පිළිතුර දන්නවා නම් 0.71 444යි 888 කියන අංකයට කතා කරලා හරි WhatsApp කරලා හරි එවන්න පුළුවන්. ඔන්න අදට අපි ඔයාලා ගෙදරින් යනවා. හැබැයි හෙට සවස් 5ට ඔයාලා ගෙදරට එනවා ආසම වගේම විශේෂම ළමා රූප වාහිනී වැඩසටහනත් එක්ක. එහෙනම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා කිඩ්ස් YouTube channel එක subscribe කරන්න.